ඔස්මන් මරන්න ටීම් එකක් යවලා තියෙනවා. ඒ ටීම් එක යවලා තින්නේ කෙහෙල් බද්දර පද්මේ එහෙම නැත්නම් ගණේ මුල්ල සංජීව. ඇත්තටම කියනවා නම් ඔස්මන් ගුණසේකර කියලා කියන්නේ ඒ විදිහට 13 වතාවකට වැඩිය මරණයෙන් ගැලවුණු කෙනෙක්. තරගෙට මිනී මරණ පලිගන්න එහෙම කෙනෙක් කියලා මම දැනුවත් ඔස්මන් ගුණසේකර එහෙම හඳුන්වා දීමක් කරන්න බෑ. පළවෙනි වතාවට ලංකාවේ උසාවි සංකීර්ණයක් ඇතුලේ ඝාතනයක් සිද්ධ කරලා තියෙන. එතකොට ඔස්මන් ධම්මිකව තමයි මේ ඝාතනය කරන්නේ අධිකරණයේදී උසාවියේදී. ඊට පස්සේ උසාවියට හිස නමා ආචාර කරලා මේ ඝාතකයා පිටත් වෙලා යනවා. ගණේ මුල්ල සංජීවගේ ඝාතනයත් එක්කත් සමහර තැන්වලදී ඔස්මන්ගේ නම හැදෙනවා. ලොකු මෝරෙක් මරන්න පොඩි උන් ටික එකතු වෙන්න ඕනේ. ඔස්මන් තමයි මේ පද්මලාව පාව දුන්නේ, නිලංගලා වල්ලලා දුන්නේ. එතකොට කෙහෙල් බද්දර පද්මගේ යාළුවෙක් ඔස්මන් ගුණසේකර. ඔස්මන්ට මෙයා කියනවා බණක් භාවනාවක් කරගෙන එයාට ඉන්න කියලා කියන්න එයාගේ පාටියේ. මට ඉතින් එයාව අදාළම නෑ. ඔස්මන් එතනදී බොහොම මේ ලොකු කතාවක් කියනවා. අදටත් ගම්පහ කුඩු නැති වෙන්න හේතුව තමන් කියලා. කිසිම චණ්ඩියකට බය ලංකාව දාලා ගියේ නෑ කියලා. ඔස්මන් ගුණසේකර ගම්පහ පාතාලේ නැති කරන්න ලොකු මෙහෙවරක් කරලා තියෙනවා. ඒක අවිවාදිතයි. මොකද එයා ඇත්තම සැබෑ ජීවිතේ ඒ ගම්පහ මිනිස්සුන්ගේ වීරයෙක් විදිහට තමයි පෙනෙන්නේ. මෙන්න මේ කියන ඔස්මන් ගුණසේකරගේ මල්ලිත් අර දේශප්‍රේමී ගොඩේ ඉන්නවා. ඔස්මන් ගුණසේකරගේ මේ කතාව ප්‍රබන්ධ කතාවක් නෙවෙයි. මෑතක බලපු පට්ටම ෆිල්ම් එකක්. මගේ අතේ පොප්කෝර්න් එක තිබුණේ දෙපැත්තේ දෙන්න පොප්කෝර්න් එක කන්නේ. ඒක පැත්තක හිටියේ මම. හොඳ වෙලාවට ජගත් අන්තිම වෙනකන් නොහිටියේ. එහෙනම් ජගත් වීර වෙනවා. මේ දවස්වල කවුරුත් වැඩිපුර කතාබහට ලක් කරන මාතෘකාවක් තමයි ෆාද චිත්‍රපටය කියලා කියන්නේ. ෆාද චිත්‍රපටය වැඩිපුර කතාබහට ලක් වෙන්න හේතුව තමයි අපේ රට ඇතුලේ 1988-89 කාලයේ සිද්ධ වෙච්ච සත්‍ය සිදුවීම් අල්ලලා තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරන්න පාදක කරගත්ත කරුණු අරගෙන තියෙන්නේ. ඒ අතර චිත්‍රපටයේ නම් ඉන්න ප්‍රධාන චරිතය ඩෙස්මන්. හැබැයි ඇත්ත ජීවිතයට ආපුවාම ඔහු තමයි ගම්පහ ඔස්මන් කියලා කියන්නේ. ඉතින් මේ චරිතයේ චිත්‍රපටයෙන් හැංගිච්ච කතන්දර ටිකක් තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඒ සඳහා අපි අද සම්බන්ධ කරගත්තේ පාතාලය ගැන වේවා, එහෙමත් නැත්නම් රට තුල සිද්ධ වෙන විවිධ ශානරයන් වල කාරණා ගැන, දේශපාලනය ගැන, එහෙමත් නැත්නම් නීති අනුකූල නොවන දේවල් සිද්ධ වෙන්නේ කොයි විදිහටද කියලා ටිකක් කාලයක් තිස්සේ ගැඹුරින් හොයා බලන සවිස්තරව හොයන මාධ්‍යවේදියෙක් විදිහට අපිට මෑත කාලීනව දකින්නට පුළුවන්කම ලැබුණු සමිත ලක්ෂාන් ඉන්නවාද අපිත් එක්ක කතා කරන්න. අයිබොන්නයි. එතකොට මේ කවුද ගම්පහ ඔස්මන් කියන්නේ? දැන් මෙහෙමයි. ඔය ගම්පහ ඔස්මනුයි ෆාදයි ඩෙස්මනුයි ඒව ගැන කතා කරන්න කලින් ඒ කියන්නේ දැන් මේක ගොඩක් අය බලනවානේ. ඒ කියන්නේ වර්තමාන පරම්පරාව අපි පරම්පරා කිහිපයක්නේ. එතකොට අපි 90 දශකේ, ඔයත් 90 දශකේ, මාත් 90 දශකේ. හැබැයි ඊට කලින් බොහොම බිහිසුණු කාලයක් තිබුණා. අදටත් අපි කතා කරන 88 89 කියලා කියන අතිශය බිහිසුණු කාලයක්. මේකෙන් මට හිතුණා නිකන් පටන් ගන්න ඉන්ට්‍රෝ එක. ඒ කියන්නේ මේ කතාව හඳුනගන්න ඕනි එතනට ගිහිල්ලා. මොකද අපි දන්නේ නැහැ, ගොඩක් අය දන්නේ නැහනේ. 88 89 කියලා කිව්වම JVP එකටත් ඇඟිල්ල දිගු වෙනවා. අනිත් පැත්තට එවකට තිබුණු රණසිංහ ප්‍රේමදාසලාගේ ඊට පස්සේ ඊට කලින් ජයවර්ධනගේ ඒ ආණ්ඩුවලටත් චෝදනා එල්ල වෙනවා මේ සමූල ඝාතන සිදු කරා කියන කාරණාව සම්බන්ධයෙන්. එතකොට JVP එකටත් ඒ චෝදනාවෙන් ගැලවෙන්න බෑ. මොකද ජනප්‍රිය කලාකරු විජය කුමාරතුංග, සාගරිකා ගෝමස්වනි කලාකරුවන් ඝාතනය කරා කියලා JVP එකටත් චෝදනා එල්ල වෙනවා. එතකොට මේ විදිහට මේ දෙගොල්ලෝ අතරේ මේ ගැටුම තමයි ඔය 88 89 කියලා අපි හඳුනගන්නේ. අපි ඒක ගැන විග්‍රහ කරන්නේ නැහැ. මං කිව්වේ දැන් මේ 88 89 කාලේ අර නිරපරාධේ බොහෝ පිරිසක් ඝාතනයට ලක් වෙනවා. අපි ඔය කියන්නේ දේශප්‍රේමී ව්‍යාපාරය. එහෙම නැත්නම් ඔය දේශයට ප්‍රේම කරනවා කියලා වචනයක් අපිට ඇහුනේ. මේ කියන්නේ ඔය ඒ කාලේ කියන චේගුවේරගේ හරි එහෙම නැත්නම් චේකල්ලිය ඒ ෆොටෝ එක තිබුණත් මරනවා කියලා කිව්වරව. ඒ ෆොටෝ එක හරි ඒ දවස්වල ඔය පත්තර ගැහුවා. මේ පත්තරයක් හරි ළඟ තිබිලා වුණොත් අමානුෂික අන්දමින් ඝාතනය වෙනවා. මේ අමානුෂික අන්දමින් ඝාතනය කරන්නේ රජයෙන්ම ක්‍රියාත්මක වෙච්ච, එවකට පැවති රජයෙන්ම ක්‍රියාත්මක වෙච්ච ඔය ප්‍රාකල්ලිය, ඊට පස්සේ කළු බලල්ලු, ඔය විදිහට විවිධාකාර නම් වලින් හඳුන්වපු කල්ලි එකතු වෙලා මේ ඝාතන සිද්ධ කරනවා. එතකොට මෙතනදී ගොඩක්ම බිලි වෙන්නේ අර අහිංසක මිනිස්සු. ඒකට හේතුව තමයි ඒක ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ අර පෞද්ගලික අරමුණු වෙනුවෙන්. රජයෙන් කොයි විදිහට පැවරුවා වුණත් සමහර අය මේක තමන්ගේ පෞද්ගලික පටු අරමුණු වෙනුවෙන් යොදාගත්තා. දැන් අපි මේ කතා කරන කතාවට හේතු වෙන්නේ වවුල් කැලේ සමූල ඝාතනයනේ. හැබැයි ඊට කලින් දනංජයටත් මතක ඇති ඇඹිලිපිටියෙත් ওই විදිහටම සමූල ඝාතනයක් සිද්ධ වෙනවා. ඇඹිලිපිටියේ සිද්ධ වෙන සමූල ඝාතනය සිද්ධ වෙන්නේ ඇත්තටම
මේ ඇඹිලිපිටියේ මේ ඝාතන මෙහෙවන්නේ විදුහල්පතිවරයෙක්. මෙහෙවනවා කියන්නේ ඔහු තමන්ගේ පුතාට පාසලේදී අසාධාරණකමක් වෙනවා. මේ අසාධාරණකම වෙනුවෙන් තමන්ගේ ඒ විශේෂයන්ව ඔවුන්ව JVP කාර්යයන් හැටියට හංමඩු ගහලා ආමි කැම්ප් එකට නැත්නම් හමුදාවට යවනවා. දැන් එහෙම බැලුවොත් එහෙම ඔය 88 89 කාලේ දේශපාලනික කෝණය ඉස්සරහට දාගෙන නැත්නම් දේශපාලනික කොඩි ඉස්සරහට දාගෙන පෞද්ගලික පරිගණක කලා කියන එකට සාධාරණීකරණ ඒ කියන්නේ මේ ඒක සනාථ කරන සාධක තියෙන ඕන කරා. දැන් මේ ඇඹිලිපිටිය කතාව මම කිව්වේ මේ ඇඹිලිපිටියේ ඝාතකයා තාම ජීවිතුන් අතර ඉන්නවා. මම හිතන්නේ රත්නපුරේ දේවාලයක මේ දවස්වල ඉන්නවා කියලා තමයි කිව්වේ. මව්බිම පුවත්පතේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් මේ සම්බන්ධයෙන් මේ ඇඹිලිපිටියේ සිසු ඝාතනය සම්බන්ධයෙන් ගවේෂණාත්මක මාධ්‍යකරණයක නියැලුණා. ඔවුන් මේ සම්බන්ධයෙන් හොයලා තිබුණා. එතනදී මේ ඝාතකයා ඒ කියන්නේ මේ ඝාතකයා කියන්නේ මරා දමපු කෙනා නෙවෙයි. සාමාන්‍යයෙන් ඝාතනයක් කියලා අපි කියන්නේ ගිහිල්ලා වෙඩි තියන. දැන් අපි කියනවා ගණේමුල්ල සංජීව ඝාතනය කළේ කමාන්ඩෝ සමිදු කියලානේ කියන්නේ. හැබැයි ඝාතනය මෙහෙවන්නේ කවුද? කෙහෙල්බද්දර පද්මේ. එතකොට අර ඒ වගේ ඇත්තටම මේ පිටිපස්සේ ඉන්න ඝාතකයා අර කියන විදුහල්පතිවරයා. මෙහෙවන්නේ තවත් කෙනෙක්. මෙහෙවන්නේ ඒ කියන්නේ ඝාතනය කරන්නේ වෙඩි තියන්නේ වෙන කවුරු හරි වෙන්න පුළුවන්. හැබැයි මේ විදුහල්පතිවරයානේ ළමයි වෙතන්ට යවන්නේ. එතකොට ඒ විදුහල්පතිවරයා අමානුෂික විදිහට ඒ වෙලාවේ වැඩි ඕනේ මේ විදුහල්පතිවරයාටම තමයි දෙමාපිය ඇවිල්ලා දුක කියන්නේ. මේ මොහොත වෙනකන් ඒ ඝාතන වලට සාධාරණයක් ඉටු වෙලා නැහැ. මේ ඝාතන වලට අදාළ සමූහ මිනිවල ගොඩ දානවා මම හිතන්නේ පැවති රජයකින් ඔහුගේ පොරොන්දුවක් අනුව. ඊට පස්සේ මෙතන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඒ මේ සිරුරු සොයා ගන්නවා. මේ වගේ ගොඩක් ඒ කියන්නේ අර වර්තමානයේ අපි ඔය තාජුඩින්ගේ ඝාතන එතකොට එක්නැලි ගොඩලගේ ඝාතන ගැන හොයනවා කියලා කියන්නේ. ඒ වගේම තමයි ඒ කාලේ තිබුණේ මේ සමූහ මිනිවලවල්. ඒතර පවතින ආණ්ඩුව දැන් චන්ද්‍රිකා බලයට එන්න කලින් සූර්යකාන්ත හාරලා එයා කිව්වා මම බලයට එනකොට මේ ගැන සාධාරණ පරීක්ෂණයක් කරනවා කියලා. ඒ වගේ තමයි ඒ කාලේ බලයට ආවේ. දැන් මේ කාලේ වගේම තමයි ඒ කාලේ. එතකොට දැන් මේ කියන ඇඹිලිපිටිය සිසු ඝාතනය ලොකුවට කතාබහක් ඇති වුණා. මේ ඇඹිලිපිටිය සිසු ඝාතනය වගේම තමයි අනෙක් අතට අපි මේ කතා කරන වවුල් කැලේ ඝාතනය. වවුල් කැලෙත් සමූහ ඝාතනයක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේක මේ පෞද්ගලික අරමුණු වෙන. ඒතකොට ගොඩක් ඇත්තටම දේශප්‍රේමියෝ නෙවෙයි. ඒ කියන්නේ ඇත්තටම චේගුවේරා වාදීන් එහෙම නැත්නම් අර JVP කරපු පිරිසක්ම නෙවෙයි. සමහරලාට අර පාසලේ වොලිබෝල් ගහන, ක්‍රිකට් ගහන, ක්‍රිකට් නිසා මොකක් හරි මතභේදයක් ඇති වුණොත් අන්න ගිහින් කියනවා ප්‍රින්සිපල්ට, ප්‍රින්සිපල් ඊට පස්සේ කියනවා හමුදාවට මෙන්න තවත් චේගුවේරා කාරයෙක් ඉන්නවා කියලා. මේ විදිහට තමයි ඒ කාලේ ඝාතන සිද්ධ වෙන්නේ. එතකොට මේවා ප්‍රාකල්්‍ය කරාද ආමියකෙන් කරාද විවිධාකාර බදබන්ධන පමුණුවන ඔය විවිධාකාර කඳවුරු තිබුණා. එතකොට ඔයාලට පුළුවන්කමක් තියෙනවා විශේෂයෙන්ම මේ ගැන කියවන්න ආස නම් මම කියන්නම් ඒ ගැන කියවන්න පුළුවන් කෘතීන් කිහිපයක් තියෙනවා. එතනින් මම හිතන්නේ අර ගොඩක් අය ලියන්නේ තමන්ගේ කෝණේ ඉන්නේ කතා. ඒ කියන්නේ තමන්ගේ විදිහට තමන්ට ලැබුණු අත්දැකීම් සහ එක්ක තමන් ළඟ තියෙන තොරතුරු ටික පාදක කරගෙන අපි බැලුවොත් ගාමිණී මුතුකුමාරන ලියලා තියෙනවා. ඔහු JVP සමාජිකයෙක්. එතකොට රෝහණ විජේවීරව හංගගෙන කාලයක් තියාගෙන ඉන්නේ එයා. එතකොට එයා ලියන්නේ එයාට තියෙන අත්දැකීම් එක්ක. හැබැයි මම හිතන්නේ ධර්මන් වික්‍රමරත්නගේ පොත් දෙකක් තියෙනවා පුළුවන් නම් කියවන්න. ඒ දෙකේ තමයි බොහොම පැහැදිලිව JVP 88 89 භීෂණ කාලයේ සිද්ධ වෙච්ච දේවල් තියෙන්නේ. මම ওই මූලාරම්භයක් විදිහට පැහැදිලි වෙන්න කතාව කිව්වේ. දැන් එන්නම් අර අහපු ප්‍රශ්නෙට. එතකොට ඔස්මන් කොහොමද ඔකට සම්බන්ධ වෙන්නේ? ඔස්මන් කියන්නේත් ඒ කියන්නේ ඔස්මන් ගුණසේකරනේ. දැන් අපි ෆාදර්ත් අමතක කරමු, ඩෙස්මන්වත් අමතක කරමු. ඔස්මන් ගැන කතා කරොත් ඔස්මන් ගුණසේකර කියලා කියන්නේ ව්‍යාපාරිකයෙක් විදිහටනේ අපි දන්නේ. එතකොට ඔස්මන් ගුණසේකර ගැන මේ මෑත කාලයේ තමයි ගොඩක් අය දැනගන්නේ. හැබැයි දැන් කලින් පරම්පරාව ඔස්මන් කවුද කියන්නේ දන්නවා. නමුත් වර්තමානයේ ඔස්මන් ගැන කතා කරන්නේ අප්පටසිරි ව්‍යාපාරිකයෙක් ඉන්නවා ගම්පහ මූව මරන්න try කරනවා කෙහෙල්බද්දර පත්මේ. ඔහොමනේ අපිට නිවුස් එකේ එන්නේ. එතකොට දැන් අපි ඔය මාධ්‍යකරණය නියැලෙනකොට අපිට විවිධාකාර විදිහට තොරතුරු එනවා. අන්න අතන මේ ඔස්මන් මරන්න ටීම් එකක් යවලා තිනවා. ඊට පස්සේ ඒ ටීම් එක යවලා තින්නේ මේ කෙහෙල්බද්දර පත්මේ එහෙම නැත්නම් ගණේමුල්ල සංජීව එහෙම කියලා කියනවා. අපි මේ දැන් ෆිල්ම් එක පටන් ගන්නෙත් වර්තමාන කතාවක ඉන්නේ. ඒ කියන්නේ ඔස්මන් ඝාතනය කරන්න පිරිසක් උත්සාහ කරනවා ඔස්මන් ජීවිතේ ගලව ගන්නවා. ඒ පටන් ගැනීම වර්තමානයේ තියෙනවා. ඇත්තටම කියනවා නම් ඔස්මන් ගුණසේකර කියලා කියන්නේ ඒ විදිහට අර 13 වතාවකට වැඩිය මරණයෙන් ගැලවුණු කෙනෙක්. ඒ මරණයෙන් ගැලවෙන්න ඔහුට තර්ජනයක් ඇති වෙන්න පටන් ගන්න කොතනින්ද? අන්න ඒ පටන් ගැනීම තමයි වැදගත්. මොකද මේකට හේතු කාරණා කිහිපයක් තියෙනවා. අපි මේ බැලන්ස් එකේ කියන්නේ මොකද දැන් ගොඩක් අය මේකට කියන්න පුළුවන් අර ඔස්මන් ගැන කතා කරනකොට අපි දකින්නවනේ කමෙන්ට්ස් එහෙම මිනි මරුවෝ තමයි හැමෝම. ඒ
කියන්නේ ඔස්මන් ගුණසේකර කියලත් කියන්නේ පාතාල රජෙක්. එයත් මේ මත්ද්‍රව්‍යවල නියැලෙනවා. හැබැයි අපි කියන්න ඕනේ ඔහු සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය චෝදනා නැහැ. අවංකවම කතාව. මොකද මේ වෙනකන් ඔහුට එරෙහිව මත්ද්‍රව්‍ය චෝදනා තියෙනවා කියන කතාව තහවුරු වෙලා නැහැ සහ එහෙම චෝදනාවක් ඇතරම නැහැ. ඒ විතරක් නෙවෙයි ඔස්මන් ගුණසේකරට මට මතක මෑත කාලීනව ඔහු සහ බිරිඳ අත්අඩංගුවට පත් වෙන කටුනායක ගුවන්තොටුපළේදී ඒත් මේ ආයුධ සම්බන්ධ කතන්දරයක් එතන තිබුණෙත්. ඊට පස්සේ උන් උදාහරිනවා මේ ඒ අරින්න අර මත්ද්‍රව්‍ය කරා කියලා පාතාල කරා කියලා එහෙම ඒ කියන්නේ අර කේල්බද්දර පත්මලා වගේ මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය චාවාරම් වල යෙදෙමින් කල්ලි හදාගෙන අර මේ අර තරගෙට මිනී මරණ පලිගන්න එහෙම කෙනෙක් කියලා මම දැනුවත් ඔස්මන් ගුණසේකර එහෙම හඳුන්වා දීමක් කරන්න බෑ. අපි දන්න කතාවත් එක පටන් ගත්තොත් දැන් කේල්බද්දර පත්මේ කිහිප වතාවක් උත්සාහ කරන ඔස්මන්ව ඝාතනය කරන්න. ඒතොර ඇයි ඇත්තටම ඔස්මන්ව මරන්න හේතුව මොකද්ද? ඔස්මන් මරන්න හේතුව දැන් ගම්පහ ප්‍රකට ව්‍යාපාරිකයෙක්ව මරන්න පාතාලයකට තියෙන උමනාව තමයි කේල්බද්දර පත්මේ අපි දන්නවා හිටියේ විදේශගත වෙලා. කේල්බද්දර පත්මෙත් එක්ක ඔය අපේ හිතවත් මාධ්‍යවේදියෙක් ගයන් සමරසිංහ අයියා එයා ඉන්ටර්විව් එකක් කරලා තිබුණා. දිවයින පත්තරේ. එයා ගොඩක් ආందోලනාත්මක ලිපි පළ කරන කෙනෙක් විදිහට ප්‍රසිද්ධයි. කේල්බද්දර පත්මේගෙන් එයා ඉන්ටර්විව් එකක් අරගෙන තිබුණා. ඒ කාලේ ඔය මතක ඇති කේල්බද්දර පත්මේ ලංකාවට ගේන්න කලින් ඔය ඉන්දුනීසියාවේදී හෝ කොහෙදී හරි විදේශ රටකදී පොලිසියට මාට්ටු වුණා කියලා පුවතක් ගියානේ. ඒ පුවත ඇත්තක් කියලාත් කියනවා, බොරුවක් කියලාත් කියනවා, සල්ලි දීලා මෙයයි බේරුණා කියලාත් එහෙම කතන්දර කිහිපයක් තියෙනවා. ඒ වෙලාවේ කේල්බද්දර පත්මේගෙන් මේ ඔස්මන් ගැන අහනවා මේ මාධ්‍යවේදියා. ඒ කියන්නේ ඔස්මන්ව ඝාතනය කරන්න ඔයාට තියෙන උමනාව මොකක්ද? මොකද දැන් ඔස්මන්ව ඝාතනය කරන්න කීපතාවක් උත්සාහ කරලා තියෙනවා. ඒ උත්සාහයන් ව්‍යර්ථ වෙලා තියෙනවා. එහෙම ප්‍රශ්න තියෙනවානේ. එතකොට මේ පුද්ගලයා කියන්නේ කේල්බද්දර පද්මේ කියන්නේ ඔස්මන් මට කවුරුවත් නෙවෙයි, වැඩෙක් නෙවෙයි. සහ ඔස්මන්ව මරන්න Tamanට කිසිම උමනාවක් නැහැ. ඒ තරක් නෙවෙයි ඔස්මන්ට මෙයා කියනවා බණක් භාවනාවක් කරගෙන එයාට ඉන්න කියලා කියන්න එයාගේ පාඩුවේ මට ඉතින් එයාව අදාළම නෑ කියන කාරණාව තමයි කියන්නේ. හැබැයි එතනදී කාරණාවක් කියනවා ඔස්මන් කියලා කියන්නේ තමන්ගේ තාත්තගේ යාළුවෙක්. තාත්තා නෙවිල් තාත්තගේ යාළුවෙක් කියලා කේල්බද්දර පද්මේ කියනවා. එතකොට කේල්බද්දර පද්මේගේ යාළුවෙක් ඔස්මන් ගුණසේකර. ඇත්තටම එහෙමද? ඔස්මන් ගුණසේකරත් ඔය කාලවකවානුව තුලම ඉන්ටර්විව් එකක් දෙනවා මව්බිම පුවත්පතට. මට මතක නම් කීර්ති මෙන්ඩිස් ඒ ලිපිය ලියන්නේ. ඒකෙදි ඔස්මන් කියනවා තමන්ගේ ජීවිත කතාව ගැන. එතකොට ඔහු කියන්නේ අදටත් ගම්පහ කුඩු නැති වෙන්න හේතුව තමන් කියලා. ඒ විතරක් නෙවෙයි අතරම ඔස්මන් එතනදී බොහොම මේ ලොකු කතාවක් කියනවා මම කිසිම චණ්ඩියකට බයි ලංකාව දාලා ගියේ නැහැ කියලා. ඒ කියන්නේ එයාට ඇත්තටම අපි දකිනවා ගම්පහ මිනිස්සුන්ගේ යම් ආකර්ෂණයක් ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ? එයා ගම්පහ මිනිස්සු අතරේ පොඩි කියන්නේ වීර චරිතයක් විදියට අපි චිත්‍රපටයෙන් දකින්නේ එහෙමනේ. එතකොට එයා ඇත්තම සැබෑ ජීවිතේත් ඒ ගම්පහ මිනිස්සුන්ගේ වීරයෙක් විදිහට තමයි පෙනී ඉන්නේ. එතකොට චිත්‍රපටයේ කියවෙන විදිහට වාද චිත්‍රපටය අපි දකින විදිහට ඒකමද ඔහු අර අසාධාරණයට විරුද්ධව නැගිටින්න හේතු වෙච්ච කාරණාව නැත්නම් වෙනත් ඇත්ත කාරණාවක් තියෙනවද අසාධාරණ වෙනුවෙන් ඔහු පෙනී හිටපු අවස්ථා ගැන අපි කතා කරමු. ඔව් දැන් ඔය අසාධාරණ වෙනුවෙන් පෙනී සිටි කියලා කියන්නේ ඇත්තරම මේ ඔස්මන් ගුණසේකර ගම්පහ පාතාලේ නැති කරන්න ලොකු මෙහෙවරක් කරලා තියෙනවා. ඒක අවිවාදිතයි. මොකද අපි දන්නවා ඒ කාලේ ඔය ගම්පහ ටියුෂන් සර්ලගෙන් පවා කප්පම් ගත්තා. එතකොට ගම්පහ තිබුණේ තනිකරම වෙනම මාෆියා එකක්. එතකොට මේවා නැති කරන්න ගොඩක් වෙලාවට ඍජුව දායකත්වය ලබා දුන්නු කෙනෙක් විදිහට ඔස්මන් හඳුනා ගන්නවා. එතකොට ඒ නිසා ඔස්මන්ට අර ඒ හැමෝගෙම පොඩ්ඩක් ගරුත්වයක් තියෙනවා. මේ මිනිස්සයා වැඩෙක් කියන ලේබල් එක මිනිහට වැදිලා තියෙනවා. අපි කියන මේ කතා කරන ඔස්මන් ඔහුම කියනවා මම ගම්පහ මත්ද්‍රව්‍ය නැවැත්තුවා. එහෙම නැත්නම් ඒ කියන්නේ මේ නවත්වනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා අර පාතාල කල්ලි අතර ඉන්නේ මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙන්නේ. දැන් කේල්බද්දර පත්මේ කියන්නේ මත්ද්‍රව්‍ය ජාවාරකරුවෙක් විදිහට අපි හඳුනගන්නේ. එතකොට දැන් ඒක ඔප්පු වෙලා තියෙනවනේ සාක්ෂි ඇතුව ආයුධ හම්බ වෙලා තියෙනවා. ඊට පස්සේ අයිස් ෆැක්ටරි හදන්න ඔහු වියදම් කරලා තියෙනවා. ඒ වගේ කාරණා හෙළි වුණානේ. මේ කේල්බද්දර පත්මෙත් එක්ක තමන්ගේ තියෙන ගැටුම මේ ව්‍යාපාර කියලා තමයි ඔස්මන් කියන විදිහට. ඒ කියන්නේ ගම්පහ අයිස් විකුණන්න මත්ද්‍රව්‍ය විකුණන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. ඒකට මං ඉඩ දෙන්නේ නැහැ කියලා ඔස්මන් කියනවා. ඒ විතරක් නෙවෙයි කප්පම් ගන්න. ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්නවා. මතකද අර බස්ලලිය කියලා කියන්නේ එයා තමයි ඔය කප්පම් ගැනීමට කප් ගහපු කෙනා. ඔය විදිහට කප්පම් ගැනීම මේ වෙනකොටත් බූස්ස බන්ධනාගාරය ඇතුළේ ඉඳන් අපරාධකාරයෝ කරන දෙයක්. එතකොට මේ කප්පම් ගැනීමටත් විරුද්ධව ඔස්මන් කියන කෙනා හඬ නගනවා. කොට ඔස්මන් අන්න ඒ විදිහට තමයි මේ ගම්පහ මිනිස්සු අතර වීරයෙක් වෙන්නේ. එහෙම වීරයෙක් වෙච්ච කෙනා කොහොමද
උසාවියක පළමුවෙන වෙඩි තැබීම කරලා මනුෂ්‍ය ඝාතනයක් සිද්ධ කරන්නේ. ඔය කතාව මේ වර්තමානයේ ගොඩක් අය දන්නේ නැහැ. ඔය භීෂණ කාලේ සිද්ධ වෙච්ච අනුවේදනීය කතාවක් සහ සත්‍ය කතාවක්. මේක කියන්න ඕනි සත්‍ය කතාවක්. මොකද මීට කලින් අර අසත්‍ය කතා තිබ්බනේ. හිතුමතේ ජීවිතේලගේ අසත්‍ය කතා. පොලිස් පැමිණිල්ලක් තියෙනවද? නැහැ. ඇසින්දුරු සාක්ෂිකරුවන් ඉන්නවද? නැහැ. ප්‍රබන්ධ කතාවක් හදලා කිව්වා. ඒක ගියා. හැබැයි මේ ඔස්මන් ගුණසේකරගේ මේ කතාව ප්‍රබන්ධ කතාවක් නෙවෙයි. ඒක පළවෙනි වැදගත්ම කාරණාව. ඒක චිත්‍රපටයේ අර අපි ඔස්මන් දකින්නේ වීරෙක් විදියට. එතන නීතිය සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. මොකද එතනදී අර මේක මේ ස්පොයිල් වෙන එකක් නැහැ. එතනදී තර්ක කරන විදිහට ගොඩක් දුරට OIC නිදහස් වෙන්න තිබුණා. වීරගුල තමයි සැබෑ පොලිස් ස්ථානය. ඒ වීරගුල පොලිස් ස්ථානයේ හිටපු OIC පොලිස් පරීක්ෂකවරයා ඔහුගේ මාමයි කියන්නේ ඔහුගේ බිරිඳගේ තාත්තා. ඒ දෙන්නවනේ ওই ඝාතනය වෙන්නේ. එතකොට මේ OIC ධම්මික මට මතක හිටින්න නම. ධම්මික කියන මහත්තයා තමයි ඒ කාලේ හිටියේ. ධම්මිකව තමයි මේ ඝාතනය කරන්නේ අධිකරණයේදී උසාවියේදී. ඊට පස්සේ උසාවියට හිස නමා ආචාර කරලා මේ ඝාතකයා පිටත් වෙලා යනවා. ඒ ඝාතකයා වෙන කවුරුත් නෙවෙයි ඔස්මන් ගුණසේකර. දැන් ඔයා හිතුවේ ඔස්මන් ගුණසේකරට මේ පසුබිම හැදෙන විදිහනේ. මම කිව්වේ දැන් මේ ඔස්මන් කරපු මේ ඝාතනය බොහෝ පිරිසකගේ ඇස ගැටුණා. ඒකට හැමෝම දකිනවා මේ ඝාතනය ඔස්මන් කරා කියනද. ප්‍රබන්ධ කතාවක් නෙවෙයි. සාමාන්‍යයෙන් අපි දකිනවා අර නීතිය ඉදිරියේ ගොඩක් වෙලාවට සාධාරණ ඉටු වෙනවා හරි අඩුයි. ඇත්තටම අර විදුහල්පති තුමා ඒ නිදහස් වුණේ ඇමිලි පිටිය සිසු ඝාතනයේ. විදුහල්පතිතුමාට රේව සාක්ෂි සම්බන්ධ කරන්න අපොහොසත් වීම. ඒ කියන්නේ විදුහල්පතිවරයා සමහර විට ඒ කියන්නේ විදුහල්පතිවරයා කියන්න පුළුවන් එක්ක පාපොච්චාරණයක් කරා නම් ඔන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි සාමාන්‍යයෙන් උසාවියකදී අපි පිළිගන්නේ සාක්ෂිනේ. ඒකට ඒ සාක්ෂිත් වර්ග කිහිපයක් තියෙනවා. අපිට ගන්න පුළුවන් භෞතිකමය වශයෙන් දැන් අද කාලේ ඔය CCTV දර්ශන උපයෝගී කරගෙන අපි දැක්ක ඔය පහුගිය කාලේ ආందోලනයට ලක් වුණු മന്ത്രിවරයෙක් ඝාතනය වුණා අතුකෝරළ මන්ත්‍රීවරයා. දැන් ඒක සම්පූර්ණයෙන්ම ඉතිහාසගත වෙන්නේ මේ වීඩියෝ පටමගින් තමයි ඝාතකයන් සොයාගන්නේ. මම හිතන්නේ තීන්දුව බොහොම ඉක්මනින් පෙබරවාරි මාසෙ ලැබෙයි කි. දැන් ඒ වගේ මේ ඝාතනවලදී බොහොම වැදගත් වෙන්නේ සාක්ෂි කියන දේවල්. ඒතර සාක්ෂියක් තියෙන්න ඕනි. ඒක ඔප්පු කරන්න ඕනි උසාවියේදී. ඊට පස්සේ තමයි තීරණය කරන්නේ මෙයා වැරදි කරුද නිවැරදි කරුද කියලා. ඒක උසාවිය මගින් ගරු අධිකරණය මගින් දෙන තීරණයක් තීන්දුවක්. එතනදී දැන් ඇඹිලිපිටියේ විදුහල්පතිතුමා නිදහස් වෙනවා. මොකද ඒ විදුහල්පතිතුමාට රේව ශක්තිමත් සාක්ෂි නැති නිසා. කොට සමහරට දැන් අපි දකිනවා අර නඩුකට ඉත්තේදිත් කියනවා මේ ඍජුව චෝදනා කළත් කෝ සාක්ෂි. ඒතර ගොඩක් වෙලාවට අර ඇසින්දුරු සාක්ෂිකාරයොත් හරිම අඩුයි සමහර සිදුවීම් වලදී. සහ අනිත් එක ඔය වගේ කාරණාවකදී ඇසින්දුරු සාක්ෂිකරුවෙක් වුණත් සාක්ෂි දෙන්න පැකිලෙනවනේ. පැකිලෙනවා සහ සමහරවිට මිලදී ගන්න. එහෙම සාක්ෂි අතුරුදහන් කරන්න පුළුවන්. හැබැයි දැන් උසාවියට අදාළ කාරණාවක් නෙවෙයි ඒවා. ඒ කියන්නේ උසාවියක් පිළිගන්නේ සාක්ෂිනේ. සාක්ෂි නැත්තම් උසාවියකට සිද්ධ වෙනවා ඒක නාව නිදහස් කරන්න. මේ වගේ අර අපි දකිනවා ඔය අපරාධ ඉතිහාසයේ ලංකාව විතරක් නෙවෙයි ලෝක ඉතිහාසයේ ඔය වගේ කතන්දර ගොඩාක් තියෙනවා. හදිස්සිය හරි ඔස්මන් ඔය ඝාතනය නොකළා නම් ඇතැම් විටක ඔය තීන්දුව නියෝගයත් ඒ විදිහට වෙන්න තිබුණා. මොකද අර නීතිඥවරයා තර්ක කරන්නේ මෙතන සාක්ෂි නැතුව කිසිම විදිහකින් මෙයා ඝාතකෙක් මෙයා මිනීමරුවා එහෙම නැත්නම් මෙයා එතන සමුල ඝාතනයක් සිදු කළා කියන කතාව ඔප්පු කරන්න බෑ කියන කාරණා. හැබැයි එතනදී යුක්තියක් ඉෂ්ට වෙනවා. කවුද යුක්තිය ඉෂ්ට කරන්නේ? ඔස්මන් ගුණසේකර. ඔස්මන් ගුණසේකර කොහොමද යුක්තිය ඉෂ්ට කරන්නේ? වෙඩි තියලා. ඝාතනය කරලා. එතකොට චිත්‍රපටයේ බලන කෙනෙකුට ඒක මාර කික් එකක්. අම්මට ඉතින් මූ වැඩ්ඩා. ඒක එතන ඇත්තටම මර්ඩර් එකක්. ඒ කියන්නේ අපරාධයක්. අපි කියන්නේ අර පන්සිල් පද පහ ගැන අපි කියන්නේ. එතකොට පන්සිල් පදයක් කඩනවා. කෙලිම ප්‍රාණඝාතයක් කියලා කියන්නේ. හැබැයි ඔස්මන් වීරයෙක්. ඒ කියන්නේ ඔස්මන් මිනිස්සුන්ට වීරයෙක් වෙනවා. ඒ කියන්නේ ඒක අතින් බලද්දී ඒක අතකින් නීතිය පැත්තෙන් බලද්දී අපිට කියන්න පුළුවන් මේක අසාධාරණ වැඩක් මේක මේ නොකළ යුතු වැඩක් සහ මේක සිදු නොවිය යුතු දෙයක් මේ විදිහේ දේවල් උලුප්පලා පෙන්නන්න එපා මේවා වීරත්වය මතු කරන්න එපා මෙහෙම කියලා. හැබැයි අනිත් පැත්තෙන් අර එතනදී සමූල ඝාතනයට ලක් වෙච්ච අනිත් දෙමාපියෝ කොහොම හැඟීමක් ඇති වෙන්නේ නැද්ද? එතකොට ඔය සමූල ඝාතනයට ලක් වෙච්ච දරුවන්ගේ උතෙන්දී පාසල් දරුවන් කීප දෙනෙක් ඉන්නවා සහ පාසල් දෙකක් පාසල් ශිෂ්‍යාවක් ඉන්නවා පාසල් ශිෂ්‍යයන් ඉන්නවා. ඉතින් ඒ අය ඝාතනය කිරීම ඒ කියන්නේ ඔය වවුල් කැලේ සිද්ධියට කොහොමද ඔස්මන් ගුණසේකර සම්බන්ධ වෙන්නේ? වවුල් කැලේ සිද්ධිය අර අපි දකිනා වගේම මේ ගොඩක් වෙලාවට මම කියවනේ ඔය පෞද්ගලික අරමුණු ලාභ වෙනුවෙන් කරන දෙයක් කියලා. එතකොට මේ OIC ධම්මිකත් කරන්නේ ඒකම තමයි.
ගැන තමන් එක්ක පර්සනල් ඇරියස් එකක් තියෙනවා නම් කවුරු හරි දැන් මම ඔයත් එක්ක තරහක් තියෙනවා. ඔයා මේ කොහෙවත් ඉන්න මිනිස්සෙක්. ඔයාට කිසිම මේ දේශප්‍රේමී ව්‍යාපාරයකටවත් චේ කල්ලියකටවත් ඔයා අයිති නැහැ. හැබැයි ඔයා එක්තරා විදිහක මගේ හතුරෙක්. හිතන්නකෝ එක්කෝ මගේ මොකක් හරි පර්සනල් ගැටුමක් අපි දෙන්න අතර තියෙනවා. ඒ වගේ වෙලාවක මම පාවිච්චි කරනවා ඔයාව මට දෙන්න පුළුවන් ලොකුම දඬුවම ඒ කාලේ හැටියට 88 89 කාලේ හැටියට ලොකුම දඬුවම මම ඔයාව පාව දෙනවා. ඔයා චේගුවෙර කාරෙක් කියලා. මේක සාමාන්‍යයෙන් හැම ගමකම සිද්ධ වෙච්ච දෙයක්. මොකද ගොඩක් වෙලාවට තමන් එක පර්සනල් ඇරියස් තියෙන මිනිස්සුන්ගේ රූපය ඇඳලා පෙත්සම් ගහලා මෙයා යවනවා. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි තමන්ගේ අරමුණ. ඒ කියන්නේ එයාව ඝාතනය කිරීම තමයි අරමුණ. දැන් ඒ වගේ මෙන්න මේ කියන ඔස්මන් ගුණසේකරගේ මල්ලිත් අර දේශප්‍රේමී ගොඩේ ඉන්නවා. හැබැයි දේශප්‍රේමී නිසා නෙවෙයි නැත්තම් චේ ගුවෙරකාරයෙකුන් නිසා නෙවෙයි මල්ලි ඉන්නේ මේ බාල මල්ලි. එයා ඉන්නේ ඔස්මන්ගේ මල්ලි වෙන නිසා. සහ ඔස්මන් එතකොටත් ගම්පහ ලොකු විප්ලවයක් කරලා මිනිස්සුන්ගෙන් කප්පම් ගැනීම නතර කරලා එයා ටිකක් වෙනම චරිතයක් බවට පත් වෙලා හිටියා. එතකොට එයා වෙනම චරිතයක් බවට පත් වීම OIC ධම්මිකලට ඔය මයිකල්ලට മന്ത്രി ඇමතිව ගොල්ලට ඉවසුවේ නැහැ. අර ඥානෙ වගේ චරිතවලට ඉවසුවේ නැහැ. අන්න ඒ නිසා අයියගෙන් පලිගන්න බැරි කමට ඔය අද පාතාලේ සිද්ධ වෙන්නේ එහෙමනේ. එයාට ගහන්න බැරි නම් එයාගේ කල්ලිය කාට හරි ගහපන්. ඒ වගේ අර බාල මල්ලිව පැහැරගෙන ගිහිල්ලා එයත් අර ගොඩේ ඉන්නවා. මෑතකදී උසාවි සංකීර්ණයක් ඇතුළේදී ඝාතනයකට ලක් වෙනවා ගණේමුල්ලේ සංජීව. ඒක සෑහෙන ආందోලනයකට තුඩ දුන්න කාරණාවක්. ලංකාවේ උසාවියක් ඇතුලේ ඉස්සල්ලාම ඒ විදිහේ වෙඩි තබා ඝාතනයක් සිද්ධ කරේ. වෙඩි තබා හෝ කිසියම් අයුරකින් පළවෙනි වතාවට ලංකාවේ උසාවි සංකීර්ණයක් ඇතුලේ ඝාතනයක් සිද්ධ කරලා තියෙන එතකොට ඔස්මන්. හැබැයි ගණේමුල්ලේ සංජීවගේ ඝාතනයත් එක්කත් සමහර තැන්වලදී ඔස්මන්ගේ නම හැඳෙනවා. ඒක වෙන්නේ ඔස්මන් ඝාතනය කරන්න උත්සාහ කරපු අය අතර ගණේමුල්ල සංජීවත් ඉන්නවා. ගණේමුල්ල සංජීව කෙහෙල්බද්දර පත්ම අතර ගැටුමක් තිබුණානේ. හැබැයි මේ අය කලින් ඉතින් මිත්‍රකම් තියෙනවනේ කොහොමත්. ඊට පස්සේ ඔය කල්ලි හැදෙන්නේ. දැන් අපි දකිනවා පාතාල සමාජිකයෝ එකට ඉඳලා එකටම මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාර කරගෙන යන ගමන් ඊට පස්සේ අරගන්න. දැන් ඔය සලින්දුගේ සහ නිලංගගේ ප්‍රශ්නේ බලන්න දෙන්න හොඳම යාළුවෝ. හැබැයි එක්කෙනෙක් කිරේ ගියා අරයා ව්‍යාපාරය අතට ගත්ත දෙන්නට දෙන්න වෛර බඳින්න ගත්ත කල්ලි දෙකක් හැදුනා. දැන් ඒක උදාහරණයක් විතරයි. මම කියන්නේ ඒ විදිහට ඔය කෙහෙල්බද්දර පත්මේ ගණේමුල්ල සංජීව. දැන් ගණේමුල්ල සංජීව ගෝඩ්ෆාදර් කෙනෙක් වෙන්න හිටියා කියලා කියනවනේ. එතකොට ඒ ගෝඩ්ෆාදර් වෙන්න නොදී තමන්ගේ තාත්තම රුපපලිය ගන්න කෙහෙල්බද්දර පත්මේ පාතාලයට ආව කියලා කියනවනේ. ඔය විදිහ කතන්දරනේ ඇහෙන්නේ. ඒකට අපි දන්නේ නැහැ ඒක කතන්දර ඇත්ත වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි අපි දන්නවා මේ කෙහෙල්බද්දර පත්මේගේ පියත් ඝාතනයට ලක් වෙනවා. එතකොට කෙහෙල්බද්දර පත්මේ පාතාල ලෝකයට එන්නේ තමන්ගේ පියාගේ ඝාතනයේ පලිය ගන්න කියලා තමයි ඔහුගේ පැත්තෙන් ඔහු කියන්නේ. අනෙක් අතට ගණේමුල්ල සංජීව ලේබල් වෙනවා. දැන් ගණේමුල්ල සංජීව ජීවිතුන් අතර නැහැ. හැබැයි ගණේමුල්ල සංජීවගේ අවතාර ඉන්න පුළුවන්. කල්ලි සමාජිකයන් ඉන්න පුළුවන්. ගණේමුල්ල සංජීව නිකරුණේ අපරාධ කරපු. ඒ කියන්නේ රුපියල් 500ටත් මිනිවරපු කෙනෙක් විදිහට තමයි පාතාල ලෝකයේ පිරිස හඳුනගෙන ඉන්නේ. ඒතර මේ ගණේමුල්ල සංජීව නිකන් පාතාලයට නිකන් අවුල් වගේ දැනෙන්න ඇති. ඒ වගේම ධනංජය ඔය මේ ගණේමුල්ල සංජීව ඝාතනය මේ ගොඩක් අය හිතනවා මේ කෙහෙල්බද්දර පත්මේ විතරක් කරපු දෙයක් කියලා. නෑ එහෙම නෙවෙයි. මේකට කල්ලි කිහිපයක් එකතු වෙනවා. මොකද අර ලොකු මෝරෙක් මරන්න පොඩි උන් ටික එකතු වෙන්න ඕනේ. නැත්තම් ලොකු මෝරව මෙල්ල කරගන්න බැරි වෙනවා. ඒක නිසා තමයි අර බන්ධනාගාරය ඇතුලින් ජේලස්ලගෙන් මේ ජේලස්ලා හැමෝම නෙවෙයි දූෂිත ජේලස්ලා ඉන්නවා පාතාලෙන් යැපෙන මේ වගේ අය ඊට පස්සේ එලියෙන් දැන් අපි දකිනවනේ පොලිසිය කවුද නොගෑවුනේ ගණේමුල්ල සංජීව ඝාතනයේට. පොලිසියෙන් හිටියා, උසාවියේ නීතිඥවරියක් හිටියා, ඊට පස්සේ ලොකු නිලයන්දරණ පිරිස් හිටියා. මේ වගේ එකී මෙකී නොකී බොහෝ දෙනෙක් මේ ඝාතන සිද්ධියට ගෑවෙනවා. ඒ කියන්නේ ගෑවෙන්නේ හිතන්න ඒ උත්සාහ කරන්නේ මොකටද? තමන්ගේ මේ බලය පෙන්වන්න. ඒකට තමයි උත්සාහ කරන්නේ. ඊළඟට දැන් මේ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී ඔය ඔස්මන් සිදු කරන ඝාතනය. ඒක එයා කරන්නේ ඇත්තටම එයාගේ බාලමල්ලිය තුලුව බොහෝ පිරිසකට යුක්ති ඉටු කරන්න වෙන්න පුළුවන්. හැබැයි ඒක ඝාතනයක්නේ. ඒ නිසා කිසියම් පිරිසකට ඒක අවුල් ටිකක්. එතකොට ඇයි එහෙම කෙනෙක් ෆාදර් වගේ චිත්‍රපටයකට අරන් ගියේ කියලා සමහර අය අහලා තිබ්බා. ඒක සාමාන්‍ය දෙයක්. සමහර අය ප්‍රශ්න කරලා තිබ්බා පාතාලකාරයෙක් වෙයි වීරයෙක් කරලා සිනමාවෙන් එළියට දාන්නේ කියලා. ඒකට සමහර අය කියලා තිබුණා පාතාලිකින් තමයි ඔස්මන් තමයි මේ පද්මලාව පාව දුන්නේ, නිලංගලා වල්ලලා දුන්නේ. ඊට පස්සේ
කමාන්ඩෝ සමිඳුලාව මේ ඔක්කොම ප්ලෑන් පිටිපස්සින් එහෙම නැත්තම් දැන් අර පාතාලේ ආධිපත්‍ය පතුරවගෙන ඉන්න පාතාලේ රජා ඔස්මන් හොඳයි ගොඩක් අය කියන්නේ. චිත්‍රපටය බලන කෙනෙකුට උනත් විවිධ මත පළ කරන්න පුළුවන්. ලාංකීය සිනමාවට නම් ඕක අලුත්. හැබැයි දැන් ඉන්දියාව වගේ රටකත් ওই ප්‍රශ්නේ කොහොමද තියෙනවා. දැන් ඉන්දියාව අපි දකින්නවනේ ඔය සිංගම් ඊළඟට විවිධාකාර චිත්‍රපට තියෙනවනේ. දැන් සිංගම් චිත්‍රපට 3ක් විතර ආවා. සූර්යයා ඉන්නේ. දැන් ගොඩක් ඒ චිත්‍රපට වගේම සමහර සත්‍ය සිදුවීම් පාදක කරගෙන ගොඩක් නිර්මාණ බිහි වෙලා තියෙනවා. මේ නිර්මාණ තුලත් ඔය කියන කාරණාව තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අර මානව හිමිකම් ඉස්සරහට දානවා. දැන් අපි දකිනවා ඔය ගොඩක් වෙලාවට පොලිසිය STF එකට ගොඩාක් ඔය මානව හිමිකම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙනවනේ. ඒ සමහර අයට නඩු පැවතුණා. ඒ නඩු වලින් සමහර නිදහස් වුණා. සමහර අයට ගෙවන්න වුණා. ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඔස්මන් කියන්නේ වරදක් කරනවා. ඒ කියන්නේ අත්නකල් උසාවියේදී තමන්ගේ බාල සහෝදරය ඇතුළු පිරිසක් ඝාතනය කරපු අයට එයා දඬුවම් දෙනවා. එයා දඬුවම් දීලා එයා උසාවියට ආචාර කරලා සමාචාර කරලා ගරු විනිසුරුතුමා දිහා බලලා එයා එතනින් යනවා. එයාගේ අරමුණ ඉෂ්ට කරගන්නවා. ඊට පස්සේ එයා මම හිතන්නේ නවසීලන්තයට පනිනවා මුලින්ම. ඊට පස්සේ ජපානයට පැනලා යනවා. ජපානයේ කාලගත කරනවා. ඊට පස්සේ එයාව ලංකාවට අරගෙන ඇවිල්ලා එයා අධිකරණයේදී ඝාතනයක් කරපු ඔස්මන් ගුණසේකර ගරු අධිකරණයේ විසින්ම අවසානයේදී නිදහස් කරනවා. එතනදී විශේෂයක් තියෙනවා නේද? ඒ කියන්නේ අපරාධයක් කරලා රටින් පැනලා ගියපු කෙනෙක්ව ආපහු ලංකාවට අරගෙන ඇවිල්ලා දඬුවමට ලක් කරපු පළවෙනි අවස්ථාවත් ඒක නේද? ඔව් ඒක ඒ විදිහටත් ඉතිහාසගත වෙනවා. මේ මම හිතන්නේ ඡායාරූපයක් තියෙනවා ඒක. ජපානයේ ඉඳලා තමයි අරගෙන එන්නේ ඔස්මන් ගුණසේකර. ඊට පස්සේ ඒ සිද්ධිය ෆාදර් චිත්‍රපටයේ බලන කෙනෙකුට ඔස්මන් කියන්නේ කවුද කියලා හොයාගන්න පුළුවන්. එහෙම අවස්ථාවකුත් තියෙනවා. දැන් ඔස්මන් ගොඩක් අය දැනට දන්නේ ඔස්මන් ගුණසේකර කියලා කියන්නේ මේ පාතාල ලෝකයකින් කෙනෙක්. මේ කේල්බද්දර පත්මිලත් එක්ක හැප්පුණා. පත්මිලා එක්ක හැප්පුණා නම් අනිවාර්යයෙන්ම උට පාතාල කනෙක්ෂන් නැති. එහෙම කියලා නේ. දැන් ගොඩක් අය ඒ සිද්ධියත් එක්කනේ ගලපන්නේ. හැබැයි මේ පැරණි සිද්ධිය, ඒ කියන්නේ පැරණි සිද්ධිය කියලා කියන්නේ මේ උසාවියේදී සිද්ධ වෙච්ච ඝාතනය. දෙපීමෙන් පස්සේ රටවල් කීපයකට ගිහිල්ලා අවසානයේදී ජපානයේ ඉඳලා අරගෙන එන සිද්ධිය. එතකොට මේ සිද්ධි එක්ක ඔස්මන් කියන්නේ වෙනමම චරිතයක් කියලා ගොඩක් දෙනෙකුට දැන අඳුර ගන්න පුළුවන්. කෙනෙකුට කියන්න පුළුවන් ඔස්මන් ගුණසේකර කරපු දේ වැරදි. තව කෙනෙකුට කියන්න පුළුවන් ඒක හරි. එහෙම තමයි කරන්න ඕනේ ඕකුන්ට කියලාත් කියන්න පුළුවන්. නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් නීතිය අතට අරගෙන හරි සාධාරණ ඉෂ්ට කරන්න ඕනේ කියලා. අනිත් එක දැන් ඔතනදී ඒ අසාධාරණයට ලක් වෙච්ච එක්කෙනෙක් විතරක් බේරෙනවනේ ඔය බවුල් කැලේ සිද්ධිය. එතකොට පැනලා ගිහිල්ලා ඒ කෙනා ওই ගහකට නැගලා තමයි බේරෙන්නේ. එයා කියලා තිබුණා එයාගේ අත්දැකීම් ওই සමූල ඝාතනයේ අතරේ අහිංසක තරුණියක් ඉඳලා තිනවා ශිෂ්‍යාවක්. ඇයටත් දැඩි වද හිංසාවක් මුල්ලා තියෙනවා. මේ පිරිස අතරේ හිටියේ ගොඩක් වෙලාවට අහිංසකයන්. මේ පිරිස අතර විතරක් නෙවෙයි. ඔය සමූල ඝාතන බොහෝමයක දැන් ඇඹිලිපිටිය සිසු ඝාතනය ගත්තොත් ඒත් එහෙමයි. ඇඹිලිපිටිය සිසු ඝාතනයේදී ඝාතනයට ලක් වෙන්නේ අහිංසකයෝ ගොඩක් දෙනෙක්. ඒ ඝාතනයට ලක් වෙන්න හේතුව සමහර වෙලාවට ඔය ඒ මොකක් හරි ගැටුමක් ප්‍රින්සිපල් එක ගැටුමක්. විශේෂයෙන්ම ඔය විදුහල්පතිවරයාගේ පුතාගේ ප්‍රශ්නයකට තමයි ගොඩක් ඒ ඝාතනය සිදු වුණා කියලා කිව්වේ. ඒක නඩු කටයුත්තක් විදිහට ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒකෙදිත් අර ගොඩක් වෙලාවට සාක්ෂි ප්‍රමාණවත් මදි. ඉතින් ඒක නිසා තමයි අර විදුහල්පතිවරයා අදටත් ඔහු නිරුපද්‍රිතව ඉන්නවා. ඉතින් හැබැයි අර ඒ සමූල ඝාතනයට ලක් වෙච්ච දරුවන්ගේ අම්මලා සාධාරණත්වයේ හොයනවා. යම් කිසි විදියකින් අර ඔය කියන වවුල් කලේ සමූල ඝාතනය සහ මේ කියන උසාවි බිමේදී සිද්ධ වෙච්ච ditth ඝාතනයත් එක්ක ඒ දෙමාපියන්ට නම් දැනෙන්නේ නැති තමන්ගේ දරුවන්ට සාධාරණයක් වුණා කියලා. මොකද ඔස්මන් මේ සාධාරණ ඉෂ්ට කරපු නිසා. එහෙම සංවේදී පැත්තකුත් ওই කතාවේ තියෙනවා. පාතාලය ගැන එහෙම නැත්නම් රටේ සිද්ධ වෙන දේවල්, එදිනෙදා සිද්ධ වෙන දේවල් වගේම ඔබ චිත්‍රපටි TV සීරීස් එහෙමත් නැත්නම් අපේ රටේ විතරක් නෙමෙයි ඉන්දියාව වේවා ලෝකයේ තවත් රටවල් වල නිර්මාණය වෙන ඒ වගේ නිර්මාණ ගැන ඔබ හොඳ රසවතෙක්. සහ අපි ගිහිල්ලා ෆාදර් චිත්‍රපටය නැරඹුවා. අනිත් රටවල් වල දැන් ඔබ කලින් සඳහන් කරා මේ ඉන්දියාවේ නම් ඒව කොච්චර ආන්දෝලනයට තුඩ දුන්නත් ඒක ඉන්ඩස්ට්‍රි එකක් විදිහට එහෙම නැත්නම් චිත්‍රපටි කර්මාන්තයක් විදිහට මේ දේවල් නිර්මාණ කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඒක පාතාලයේ සමාජිකයෙක්ද මොකද්ද කියන කාරණා ඒ ගැන ලොකුවට හිතන්නේ නැතුව නිර්මාණකරණයේ යෙදෙනවා. දැන් ගිය අවුරුද්ද කොහොමත් 2025 කියලා කියන්නේ චිත්‍රපටි වලට ටිකක් වසන්තය උදා වෙච්ච අවුරුද්දක්. මේ අවුරුද්දේ ආරම්භයේම ෆාදර් චිත්‍රපටය අපිට දකින්න අවස්ථාව ලැබෙනවා. නිර්මාණයක් විදිහට අපේ රටේ චිත්‍රපට කර්මාන්තය දැන් තියෙන තැනත් එක්ක මේ නිර්මාණය කොයිතරම් විශිෂ්ටද? එහෙම නැත්නම් මේ නිර්මාණයේ තියෙන හොඳ නරක මොන වගේද? ඒක මෙහෙමයි. දැන් මම ඔය චිත්‍රපට ගැන ලොකුට දන්න කෙනෙක් නෙවෙයි. හැබැයි මම ප්‍රේක්ෂකෙක්නේ. මම චිත්‍රපටේ බලපු කෙනෙක්. එතකොට
ෆිල්ම් එක බලපු කෙනෙක් විදිහට අර පටන් ගන්න වෙලාවේ ඉඳන් අවසානය වෙනකන් ටිකක්වත් ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් චිත්‍රපටයක් බලනකොට අර පොප්කෝර්න් එකක් කාලා එහෙමනේ. මගේ අතේ පොප්කෝර්න් එක තිබුණේ දෙපැත්තේ දෙන්න පොප්කෝර්න් එක කන්නේ. එක පැත්තක හිටියේ මම. ඔව්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කලින් චිත්‍රපටි බලන්න ගිහිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් චිත්‍රපටි පටන් ගන්න පැය භාගයක් විතර යනකොට අර පොප්කෝර්න් ටික ඉවරයි. ඊට පස්සේ ඉතින් අත් දෙක බැඳගෙන බලන්න තියෙන්නේ. සාමාන්‍ය චිත්‍රපටයක අපි රූප ප්‍රබල වෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ රූපේනේ බලන්නේ අපි. හැබැයි සමහර චිත්‍රපටි ටිකක් කම්මැලි අපිට එහෙම නැත්නම් මේක අයියෝ මේක නොදා ඉන්න තිබ්බේ. හැබැයි මේකේ මම හිතන්නේ බලන්න බලපු කට්ටිය දන්නවා ගීතමයක් ඒ කියන්නේ ගීතමය චවනිකා වුණත් ඇහැ අහකට ගන්න හිතෙන්නේ නැහැ. සහ අනිත් එක විශේෂම කාරණා මම දැකපු ගීතමය අවස්ථාවන් වලදී පවා චිත්‍රපටයේ අතහරින්න බැරි. ඒ කියන්නේ චිත්‍රපටයේ යම් යම් සිද්ධීන් පෙන්නනවා. ඒ කියන්නේ හදිස්සිය හරි සින්දුවක් නියන්නේ කියලා අපි ඒක ඇහැ අහකට ගත්තොත් අපිට සෑහෙන කොටසක් ඒ ගීතය අතරේ අතපසු වෙලා. ඒ නිසා ප්‍රේක්ෂකෙක් විදිහට ඒ කියන්නේ අර මෑතක බලපු පට්ටම ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රේක්ෂකයෙක් විදිහට චිත්‍රපටයක අඩු ලුඩු ගම් ගැන කියන්න එහෙම ලොකු අවබෝධයක් නැහැ මට. හැබැයි මාර විදිහට ඒ කියන්නේ එන්ජොයි කරන්න පුළුවන් චිත්‍රපටයක්. මොකද ඒක ආරම්භයේ ඉඳන් අපි අර දැකපු ක්‍රියාදාම සිනමා අපි දකිනවනේ. හැබැයි අර ඉන්දියන් ලෙවල් එකට ගිහිල්ලා තියෙනවා අපේ සිනමාව කියලා කියන්න පුළුවන් විදිහේ නිර්මාණයක් කාලෙකට පස්සේ දැක්කේ. කාලෙකට කියන්නේ ඇත්තටම එහෙම දැක්කමයි. වාලම්පුරි බොහොම අපූර්ව නිර්මාණයක්. ඒ වාලම්පුරියට පස්සේ මම දැකපු සංගීතයේ පැත්තෙන් ඒ වගේම මම හිතන්නේ ඒ සංගීතය දෙන්නම එක්කෙනෙක්. සහ විශේෂත්වයක් තියෙනවා චාමර වීරසිංහ පළවෙනි වතාවට තමන්ගේ හඬ චිත්‍රපට නිර්මාණයක් සඳහා දෙන්නේ. ඒ වගේ මේ කාලෙකට පස්සේ බලපු සුපිරිම නිර්මාණයක් සහ අර දැන් ගොඩක් අය ඒ කියන්නේ මේක මේ ඔස්මන් නිසා හරි ඩෙස්මන් නිසා හරි එහෙම ඇත්ත කතාවක් නිසාම නෙවෙයි. හැබැයි අර සිනමාව පැත්තෙන් ගත්තොත් බොහොම විශාල පිම්මක් පැනලා තියෙන චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. හරිම අපූර්ව නිර්මාණයක්. අර පට්ට ගති කියන එක දැනුණා ඒ චිත්‍රපටය බලද්දී. ඒ වගේ මේකත් කියන්න ඕනේ දැන්. චිත්‍රපටය බලපු කෙනෙකුට ඒක කියන්න පුළුවන් මේක මේ සෞත්තුයි මේ අයියල කෙනෙකුට කියන්න පුළුවන් ඒක යාගේ අයිතිය. මොකද ප්‍රේක්ෂකයෙක් විදිහට චිත්‍රපටය සල්ලි දීලා බලලා මේක එච්චර ගතියක් නෑ කියන එක යාගේ අයිතියනේ. එයාට දැනිච්ච විදිහනේ. තව කෙනෙකුට ඒක මේ රසවත් නොවෙන්න මේ ඔස්මන් වගේ කෙනෙක් වෙයි මේකෙන් ඉස්සුවේ කියලා ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒ වගේ තියෙන්න පුළුවන්. හැබැයි සිනමාව විදිහට දැක්කොත් මම දැක්ක ගොඩක් අය මේ ප්‍රතිචාර දක්වලා තිබුණා මේකෙන් මේ පාතාලි උස්සනවා මේ වෙන රටවල් වල නම් මෙහෙමයි රණවිරුව තමයි පාදක කරගන්නේ. එහෙම නෑ. මොකද ලෝක සිනමාවේ අපි දකිනවා මේ විදිහේ පාතාල සමාජිකයන් මේ දැන් ඔස්මන් කියන්නේ පාතාල සමාජිකයෙක් විදිහට නෙවෙයිනේ හඳුනගන්නේ පාතාලයට එරෙහි සටන්කරුවෙක් විදිහටනේ. මේ ඔස්මන් නැතුව මේ පාතාලය ඊට පස්සේ මාෆියාව මත්ද්‍රව්‍ය චාවාරම මේවා ඇතුලේ කරක් ගහපු අදටත් සමහර චරිත ඉන්නවා අద్භූත චරිත. අතුරුදහන් වෙච්ච චරිත ඉන්නවා. නිලියොත් එක්ක අපි දැක්කනේ ඔය පද්මෙන් නිලියෝ සම්බන්ධ චෝදනා එල්ලුණා. එතකොට තාම ඉන්නවා ඉන්දියාවේ අතුරුදහන් වෙලා ඉන්න මේ ළඟදී නම කියවුණා කාලයකට පස්සේ ඒ විදිහේ චරිත ඉන්නවා. ඒ කියන්නේ ඒ චරිතත් අර පාතාල ලෝකේ චරිත. ඒ චරිත වෙනුණු චිත්‍රපටය හැදෙනවා. අපි දකිනවා රංජන් රාමනායකගේ චිත්‍රපටයක් එන්න දිනවා. ඒ චිත්‍රපටයත් සැබෑ කතන්දර ආශ්‍රයෙන් තමයි හදලා තියෙන්නේ. ඉතින් දැන් ඒක කෙනෙකුට කියන්න පුළුවන් විවේචනයක් තියෙන්න පුළුවන්. ඕන චිත්‍රපටයකට විවේචනයක් ඕනි නැත්නම් වැඩක් නැහැනේ. අඩුපාඩු ලුඩුකම් කියන්න ඕනි. හැබැයි අර මං කියන්නේ අපි චිත්‍රපටයක් විදිහට දැක්කනම් ওই ප්‍රශ්නයක් නැහැ. චිත්‍රපටයක් විදිහට බොහොම ඉහළින් රස විඳින්න පුළුවන් ලස්සනට ගලපලා තියෙන විශේෂයෙන්ම නළු නිලියන්ගේ රඟපෑම් සුපර්. ඒ කියන්නේ මාරම විදිහට පර්ෆෙක්ට්. මම නම් ඇත්තටම බොරු කියන්න ඕනේ නැහැ මේ ඩෙස්මන්ඩ් වැඩි මට නම් ඇත්තටම දැනුනේ ඥානි ජගත් මනුවර්ණ හරිම ඒ කියන්නේ මාරයි. සමහරට ජගත් හොඳ වෙලාවට ජගත් අන්තිම වෙනකන් නොහිටියේ. එහෙනම් ජගත් වීර වෙනවා. ඒ කියන්නේ ඒ විදිහට බොහොම ප්‍රේක්ෂකයන්ට කතා කරපු ෆිල්ම් එකක් චිත්‍රපටයක් විදිහට නිර්මාණයක් විදිහට අතිවිශිෂ්ටයි. මේ වගේ ආందోලනාත්මක චිත්‍රපට නිර්මාණය වෙන අඩුයි අර ජීවතුන් අතර සිටියදී. හැබැයි දැන් ඔස්මන් ගුණසේකර ජීවත්ව ඉද්දිම ඔහුගේ චිත්‍රපට කතාවක් දකින්න ලැබෙන ඔහුට. ඒ වගේම ගොඩක් ගොඩක් අය මේ ඔස්මන් ගුණසේකර ජීවතුන් අතර නැහැ කියලා හිතන් ඉන්නවා. මම දැන් මං අපේ ටැක්සි රියදුරත් හිතන් හිටියේ ඔස්මන් ජීවතුන් අතර නැහැ කියලා. මං කිව්වා නෑ එයා ප්‍රීමියකටත් ආවා කියලා. එයා එතකොට තමයි දන්නේ ඉන්නවද කියලා. ඒක තමයි මේ චිත්‍රපටයේ තියෙන වටිනාකම. එතකොට ඔස්මන් දකින්නවා තමයි මම දැක්ක හරිම ලස්සන මම මේ අවසානයේදී කියන්න.
අපේ මේ හිතවත් මාධ්‍යවේදියෙක් තරිඳු ඔහු ලියලා තිබුණා මේ හරි එයාත් එක්කම තමයි ගිහිල්ලා බලලා තිබුණේ මේ චිත්‍රපටය මුල්වරට ඔස්මන් ගුණසේකර සහ බිරිඳ. ඒතර ඔස්මන් සහ බිරිඳ මේ චිත්‍රපටය බලමින් ඉද්දී අර අන්තිම ටික ඒ කියන්නේ අර ඔස්මන් සඳහනේ සඳාව බයික් එකට නගගෙන යන දර්ශනේ ඒ වෙලාවේ හරිම සංවේදී වුණාලු ඒ බිරිඳ සහ ඔස්මන්. ඒ ඇත්තටම ලොකු කම්පනයක් ෂොක් එකක් දැනෙන අන්තිමට. ඒ කියන්නේ ඒ අවසානය මාරයි. ඒක මම හිතන්නේ ඔස්මන්ට දැනෙන්නේ අපිට වඩා. මොකද ඔස්මන් ඒකට මුණ දීපු කෙනා. ඒ දර්ශනයත් එක්ක තමයි මේ කතාව අවසන් වෙන්නේ. හැබැයි නිකමට ඔය ප්‍රේක්ෂකයෝ දන්නවා අපි එතන හිත තියලාවට මේ කතාව ඉවරයි කියලා හිතුවට ඇත්තටම ඇත්ත කතාව පටන් ගන්න එතනින්. ඊට පස්සේ තමයි මිනිස්සු හොයන්න ගන්නේ ඔස්මන් කවුද මොකක්ද මේ කතාව එහෙම කියලා අර වික්ෂිප්ත වෙලා අවුල් වෙලා සමහර අය මම දැක්ක චිත්‍රපටය 4-5 පාරක් බලන්න ගිහිල්ලා ඒ වගේ වෙන්නේ. ඉතින් ඒක තමයි චිත්‍රපටයක සාර්ථකත්වය නිර්මාණකරුවන්ගේ සාර්ථකත්වය කියලා මං හිතන්නේ. කැමතිම චිත්‍රපට එහෙමත් නැත්නම් අග්‍රගණ්‍ය නිර්මාණ අතර අපේ සිනමාව තුළ නිර්මාණය වෙච්ච චිත්‍රපට මොනවද කියලා හොත් ඒ ලයිස්තුවේ උඩම තැනක තියන්න පුළුවන් මෙතෙක් අපි නරඹපු චිත්‍රපට අතරින් ෆාද චිත්‍රපටය ඔබත් තාම බලලා නැත්නම් අනිවාර්යෙන්ම ගිහිල්ලා බලන්න. අපි මේ කරපු කතා බහත් මං හිතන්නේ ඔළුවේ තියාගෙන ගියොත් එහෙම නැත්නම් මතකේ තියාගෙන ගියොත් තව ඒ චිත්‍රපටයේ රස වේවි. ඒ රහ තව ටිකක් උඩ තැනක තියන්න. එහෙම නැත්නම් උද්දීපනය කරන්න තමයි අපි මේ කතාව කිව්වේ. සහ දැන් සමහර විට චිත්‍රපටය නැරඹුවට පස්සේ මේ කතාව දන්නේ නැතුව ඒ කියන්නේ කතාව දැනගන්න ඕනේ චිත්‍රපටය බලන්න කිසිසේත්ම. නමුත් අර ඒ අපූර්ව කතාව බලලා එළියට ආවට පස්සේ මේ කතා ටිකත් මේ අපි බලන රසවතුන් දැනගෙන හිටියොත් මං හිතන්නේ රස වින්දනය තවත් ඉහළ තැනක තියාගන්න පුළුවන් වෙයි. ඒ නිසා ආරාධනා කරනවා අනිවාර්යෙන්ම මග නොහැර නරඹන්න ෆාද චිත්‍රපටය.